හැම එක්කෙනාම කතා කරනවා මේ නයි මුගටි හවුල ගැන. මම දකිනවා මේ Facebook එකේ ආචාර්යවරු මහාචාර්යවරු මහාධ්‍යවේදීන් මේ ආණ්ඩුව පීඨවන්න උදව් කරපු උදවිය කියනවා මේ නයි මුගටි හවුල කියලා. මේ මොකද්ද මේ ඒකාබද්ධ විපක්ෂය මේ ඡන්දයට එකතු වෙලා වැඩ කිරීම ගැන කියනවා නයි මුගටි හවුල කියලා. දැන් ගරු කතානායකතුමනි මේ පැත්තේ ඉන්න සියලුම දේශපාලන පක්ෂ ධනේශ්වර ක්‍රමය නියෝජනය කරන දේශපාලන පක්ෂ. දැන් තමුන්නාන්සලා මාක්ස්වාදීන් ලෙනින්වාදීන් සමාජවාදයේ විශ්වාස කරන දේශපාලන පක්ෂ. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණේ තියෙන මූලික අරමුණ. ඒ හින්දා ධනවාදයයි සමාජවාදයයි එකතු වෙන්න බෑ. මොකද ඒ දෙකත් නයි මුගටි වගේ. ඒ හින්දා මම අහනවා තමුන්නාන්සලාගේ දැන් තමුන්නාන්සලා 2004 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමියත් එක්ක එදා ආණ්ඩුව හදන්න එකට ඡන්දෙ ඉල්ලුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමිය කියලා කියන්නේ මේ රටේ ධනේශ්වර ක්‍රමය ඉස්සරහට ගෙන යන්න. Honorable Mujibur Rahman, you have 2 more minutes. එතකොට ගරු කතානායකතුමනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කියන්නේ මේ රටේ ධනේශ්වර නායිකාවක්. අපේ අනුර කුමාර දිසානායක කියලා කියන්නේ සමාජවාදයේ වෙනුවෙන් පෙනී සිටින නායකයෙක්. දැන් ඒ දෙන්න 2004 ආණ්ඩු හදන්න එකට හිටියේ නැද්ද? එතකොට ණයයි මුගටියයි නෙමෙයිද ඒකට හිටියේ? එතකොට ඒක අපිට පැහැදිලි කරන්නකෝ. නයිද මුගටිද? එතකොට ඒ වේදිකාවේ එකට හිටියේ නයිද මුගටිද? එතකොට ඒක ණයයි මුගටියයි නෙමෙයිද? මොකද මාක්ස්වාදයයි ධනේශ්වර නායිකාවයි. සමාජවාදයේ පිළිගන්න උදවියයි ධනපති පන්තියේ මේ ක්‍රමයේ ඉස්සරහට ගෙනියන නායිකාවත් එක්ක 2005 ඒ එතුමිය හිටියා. ඊළඟට 2005 තමුන්නාන්සලා ගිහිල්ලා අර මැදමුලන වලව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයාව කරගාගෙන මහින්ද චින්තනයත් ලිව්වා. මහින්ද චින්තනයත් තමුන්නාන්සලා ලියාගෙන ආවා. එතකොට අපිට කියන්නකෝ දැන් ඒකෙදි කවුද ණයා කවුද මුගටියා? අපිට කියන්නකෝ ඒක. ණයා මුගටියා කියන්න කවුද? දැන් ඒකෙදි ඔයගොල්ලෝ මහින්ද එක්ක එකතු වුණේ ඔයගොල්ලෝ එන නයිද මුගටිද? ණයා මුගටිය කවුද? හරිද? ඒක ඕගොල්ලන්ගේ තේරුම අනුව මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ කොම්පදෝරු දේශීය ධනපති බන්තිය නියෝජනය කරන නායකයෙක්. එයා පෙනී හිටින්නේ ධනේශ්වර ක්‍රමයේ වෙනුවෙන්. තමුන්නාන්සලාගේ අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ පෙනී හිටින්නේ මාක්ස්වාදී ලෙනින්වාදී සමාජවාදයේ වෙනුවෙන්. ඉතින් ඒ දෙක කොහොමද බෑ වුනේ? ඒ දෙක කොහොමද එකතු වුනේ? ඒ දෙක එකතු වෙන්න පුළුවන්ද? එහෙම එකතු වෙන්න බෑ. එතකොට ඒ දෙක එකතු වෙනවා. ණයයි ඒ කියන්නේ ණයයි මුගටියයි ඕගොල්ලොත් එකතු වෙනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම 2015 කවුද අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ඉන්න කාලේ. එයාට කිව්වා යන්කි ඩිකී කියලා. යන්කි ඩිකී කියලා තමයි කිව්වේ. ඇමරිකන් අධිරාජ්‍යවාදයේ නියෝජිතයා කියලා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ අනුර කුමාර දිසානායක මහත්තයා වැඩි හරියක් හිටියේ අගමැතිතුමාගේ කාර්යාලයේ. කවුද ණයා කවුද මුගටියා? ඉතින් අපිට කියන්නකෝ. දැන් නයිද මුගටිද? ඒක එතකොට ණයයි මුගටියයි නෙමෙයි. ඒක නයි. නේද? ඒ හින්දා ගරු කතානායකතුමනි දැන් ඊළඟට කියන්නකෝ මෙතුමන්ලා කරා හොඳ වැඩක්. ඒක තමයි අර ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධයි. මුළු ලෝකයේම ඇමරිකාව හූරගෙන කනවා. ඒ හින්දා ඇමරිකාවට අපි විරුද්ධයි කියලා අන්තිමට මොකද උනේ? අන්තිමට ජුලී චෑන් එනවා පැලවත්තේ කෝපි බොන්න. ඒ කොහමද? ඕගොල්ලන්ගේ තේරුම අනුව ඇමරිකාව කියලා කියන්නේ ණයා. එක්ක ඕගොල්ලෝ මුගටියා. එක්ක ඕගොල්ලෝ ණයා ඇමරිකාව මුගටියා. ජුලී චෑන් මුගටියා වෙන්න බෑ. දැන් ජුලී චෑන් එක අර පැලවත්තේ කාර්යාලයේ හැමදාම එකට හිටියා. ඒක කොහොමද පෑවුනේ? කියලා විස්තර කරන්නකෝ. ඒක නයිද? ඒක මුගටිද? දැන් හරිද? ඒක මේක. ඊළඟට ඊයේ රිෂාඩ් බදුරුදීන්ගේ අපේ ඉන්න මේ විපක්ෂ නායකතුමාගේ මේ සමාජිකේ කරන් කුරුණෑගල උපනගරාධිපතිකම දීලා බලය හැදුවා. ඒ කොහමද? රිෂාඩ් බදුරුදීන්ට ඒ පැත්තේ ඉඳන් අර ඕගොල්ලන්ගේ කවුද අර විදේශ නියෝජ්‍ය ඇමතිවරයා කිව්වා පොලිතින් බෑග් එකත් එක්ක කොළඹ ආවේ කියලා. ඕගොල්ලන්ට රිෂාඩ් බදුරුදීන් කියලා කියන්නේ නායක. ඕගොල්ලෝ මුගටියා. ඉතින් ඊයේ කොහමද ණයයි මුගටියයි එකතු වුනේ? කුරුණෑගලදී. කියන්නකෝ මට. අනුරාධපුරයේදී එකතු වුණා.
නගේ ණයයි මොකටියයි අහල්ල මුල්ලේදී එකතු වුණා ණයයි මොකටියයි හරිද ඒ හබුතලේදී එකතු වුණා ණයයි මොකටියයි තොණ්ඩමාන් එක්ක තොණ්ඩමාන්ට වතුර ගැව්වා තොණ්ඩමාන්ගේ 100ටත් හොරා කියලා කිව්වා පිල්ලයන් අන්න ශානක්‍ය නිය කිව්වා දැන් පිල්ලයන් ත්‍රස්තවාදියා මහින්ද ළඟ ඉන්නකොට ත්‍රස්තවාදියා ඕගොල්ලෝ කිව්වා මහින්ද තමයි තිල්ලයන්ව හොඳ මිනිහෙක් කරලා ත්‍රස්තවාදියෙක් නැහැ කියලා පිළිගත්තේ කියලා දැන් ඕගොල්ලෝ හිරේ දැම්මා හිරේ දාලා ඉවරලා අර ගිහිල්ලා මඩ කලපුවේ එතන සභා හදන්න අර ණයත් එක්ක ගිහිල්ලා මුගටියා සෙට් වෙනවා. ඒ කොහමද? හරි? ඒක කරන්න පුළුවන්ද?